ඔබේ වටිනා කාලයෙන් විනාඩි 5ක් මට දෙන්න. මං කැමති දෙවෙනි එපිසෝඩ් එකේ මගෙන් අහපු මෙන්න මේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න. ප්‍රශ්නය තමයි, හාමුදුරුවනේ, නිවන් දකින්න අවශ්‍ය ධර්මය අහගන්න අපි සීලය කොච්චර හොඳින් රැකලා තියෙන්න ඕනද? සිල් රැකලා නැති කෙනෙක්ට ධර්මය අහගන්න පුළුවන්ද? මෙන්න මේක තමයි අහපු ප්‍රශ්නේ. මෙහෙම ප්‍රශ්නයකට කෙනෙක් එන්නේ බොහෝ කොට එයා ධර්මය අහගන්න ආධුනික නිසා. මොකද එයාට හැමතිස්සෙම හිතෙනවා මම එච්චර සිල් රකින්නේ නෑනේ. ඒකින්ද මට ධර්මය ඇහුවට පිහිටයිද දන්නේ නෑ. මෙන්න මෙහෙම අදහසක් එයාට නිරන්තරයෙන් එයා තුලින් නැගෙනවා. මොකද මට වතාවකට දෙවතාවකට හමු වෙලා තියෙනවා ඒ වගේ ආධුනික අය. ඒ අයට නිකන් කතා කරොත් එන්න වෙලාවක ධර්මයේ ටිකක් සාකච්ඡා කරන්න කියලා එයාගේ ඇතුළාන්තයෙන් එනවා, හාමුදුරනේ මං එච්චර ඉතින් සිල් ගන්නේ නෑනේ, මං පොඩ්ඩක් සමහරක් වෙලාවට හැන්දෑවට පොඩි අඩියක් ගහනවා, නැත්තම් මෙන්න මේක තියෙනවා මෙහෙම තියෙනවා කියලා අර එයාගේ සීලය එයාට ප්‍රශ්න කරනවා. ඉතින් මෙතන එක්තරා නොදන්නා කමකුත් තියෙනවා කියන එක තමයි මතු කරන්න ඕන කාරණේ. මොකද බුදුහාමුදුරන්ගේ කාලේ අපිට ඉතා වැදගත් උදාහරණ තියෙනවා මෙන්න මේ කාරණය අපිට අවබෝධයක් ළඟා කරගන්න මතු කරගන්න. දැන් මේකට ඇත්තටම ත්‍රිපිටක සාක්ෂිය ඕනේ නැහැ. මොකද අපිට හොඳ ආකාරව මතකයි අංගුලිමාල ගැන. දැන් අංගුලිමාල අපි අහලා තියෙන විදිහට 999ක් මරනවා. ඊළඟට 1000 වෙනි ඇඟිල්ල ගන්න තමන්ගේ අම්මා මරන්න අංගුලිමාල සූදානම් වෙනවා. මෙන්න මේ වගේ තැනකදී, ඒ කියන්නේ ආනන්තරය පාප කර්මයක් කරන්න තරම් තමන්ගේ හිත හදාගත්ත අංගුලිමාලට තමයි බුදු පියාණන් වහන්සේ ඇවිල්ලා පිහිට වෙන්නේ. එතකොට අන්න එතනදී බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනකොට ඔයගොල්ලන්ට මතක ඇති මහාන නවතින්න කිව්වහම බුදුහාමුදුරුවෝ කියනවා මම නැවතිලා ඉන්නේ, ඔබ නවතින්න කියලා. එතකොට මෙන්න මේකත් එක්ක ආරම්භ වෙන ධර්ම සාකච්ඡාව අවසානයේදී අංගුලිමාල සෝතාපන්න ඵලයටපත් වෙනවා. එතකොට අන්න එහෙම සෝතාපන්න ඵලයටපත් වෙන්න ධර්මය අහගන්න මොහොතකට කලින් එයා ආනන්තරේ පාප කර්මයක් කරන්න හිතාගෙන අම්මගේ පස්සේ කඩුවක් කරන් යනවා. එතකොට මෙයා සිල් රැක්කද? නෑ. මෙයාට පන්සිල් තිබ්බද? නෑ. මෙයාට අටසිල් තිබ්බද? නෑ. මෙයාට දසසිල් තිබ්බද? නෑ. 227ක් සිල් තිබෙත් නෑ. එතකොට එහෙම අංගුලිමාලට අපේ බුද්ධ ශාසනයේ සෝතාපන්න ඵලය ලබන්න පුළුවන් නම් මිනිස්සෙක්වත් මරන්නේ නැති, එතකොට කූඹියෙක්ටවත් කරදරයක් කරන්න කැමැත්තක් නැති, හොරකමක් වංචාවක්වත් කරන්නේ නැති ඕගොල්ලොන් ආධුනික වෙච්ච ඵලයට ඕගොල්ලන්ට ධර්ම අවබෝධය ලබන්න සුදුසු නෑ කියන්න බෑ. මේකින් කියන්නේ නැහැ සිල් ගන්න එක වැරදි වගේ කතාවක් නෙමෙයි කියන්නේ. කාට හරි සිල් ගන්න ඕන නම් එයා සීලය ගන්න. හැබැයි ඒක නෙමෙයි මෙතන මතු කරන්නේ. දැන් තවත් කාරණයක් කිව්වොත් තවත් අපි දන්න කතාවක් තමයි ආලවක යක්ෂය කතාව. එතකොට ආලවක යක්ෂයා කියනවා මගේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැත්තම් පපුව පළලා මේ ගඟෙන් එහා පැත්තට ගහනවා කියලා. එතකොට මෙන්න මේ වගේ මහා තරහෙන් හිටපු ආලවක යක්ෂයා බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනාව අහලා සෝතාපන්න ඵලයටපත් වෙනවා. එතකොට එහෙම වෙන්න ඊට කලින් සිල් සමාදන් වෙලා හිටියේ නෑ. බුදුහාමුදුරු කවදාවත් පටන් ගත්තේ නෑ එහෙනම් নমස්කාරය කියලා පන්සිල් සමාදන් වෙන්න කියලා කිව්වේ නෑ. මොකක්ද කරේ? කෙනෙක්ට ධර්මාවබෝධයක් මගින් නැත්තම් අවබෝධයක් ළඟා කර දීම තුලින්
එයාව ගෙනාවා සෝතාපන්න ඵලය වගේ උත්තරීතර සීලයකට. ඇයි සෝතාපන්න ඵලයේ උත්තරීතර සීලයක් කියන්නේ? ඒක තමන් තුළින් පිහිටන සීලයක්. ඒක සමාදන් වෙන සීලයක් නෙමෙයි. සෝතාපන්න ඵලය ලබන කෙනෙක් නිරන්තරයෙන් ඒ සීලේ සමාදන් වෙලා ඒක රැක ගන්නව නෙමෙයි. එයා තුළින් ඒක පිහිටනවා. දැන් මට මෙතන මතක් වෙනවා කුද්දක නිකායේ මහා නිද්දේශ පාළියේ සාරිපුත්ත නිද්දේශේ. මේක තිබ්බේ 674 වෙනි පිටුවේ. මෙතන තියෙනවා යන් සමාදානං තං වතං සංවරට්ඨේන සීලං. යම් සමාදානයක් වේද යම් සමාදන් වීමක් වේද තං වතං එය වතකි. සංවරට්ඨේන සීලං. හැබැයි කෙනෙක්ගේ සංවරය තුලින් එයා සීලේ පිහිටනවා. එහෙනම් අන්නේ සංවරය වෙන්න වතක් රැකලා බෑ. ඒ කියන්නේ වතක් කියන්නේ වැඩපිළිවෙලක් දීලා බෑ. එයා තුළින් මහ විශාල අවබෝධයක් ජනිත වෙන්න ඕන. අන්නේ අවබෝධය ජනිත වීම තුළින් එයාට සීලේ පිහිටනවා. එහෙනම් මෙන්න මෙතන පැහැදිලි කරගන්න පුළුවන් අපිට ඇලීම දුරු කරගන්න, ගැටීම දුරු කරගන්න, මුලාව දුරු කරගන්න වතකින් බෑ. වැඩපිළිවෙලකින් බෑ. ඇලෙන එක අඩු කරගන්න මෙන්න මේ වැඩපිළිවෙල කරන්න. එහෙම කියන්න බෑ. එයාට අවබෝධයක් ඇතුළෙන් සංවරත්වයේ පිහිටනවා. අන්නේ සංවරත්වයේ තුලින් එයාගේ සීලේ පිහිටනවා. එතකොට මෙන්න මේ විදිහට සීලය කියන එක පිහිටන එකක් මිසක් වත්තකින් රැක ගන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට මෙන්න මේ කාරණාව මතු කරන්න අවශ්‍ය වෙන්නේ අපි හිතනවා නම් බුද්ධ ශාසනයක ධර්ම අවබෝධය ලබන්න. අයියෝ අපි සිල් රැකලා ඔක්කොම කරලා පටන් අරන් ඉතා හොඳ කෙනෙක් වෙලා එන්න ඕන වගේ අදහසක් තිබ්බොත් බුද්ධ ශාසනයේ උදාහරණ උපමා තියෙනවා. එහෙම නැති අයත් ඕනෑ තරම් ධර්මය අහගත්ත තැන් තියෙනවා. එතකොට කෙනෙක්ට මෙන්න මේක තමන් හොඳින් මතක තියාගන්න ඕන. විශේෂයෙන්ම ආධුනිකනම් අපි සිල් අරගෙන ධර්මය අහනවා නෙමෙයි, ධර්මය ඇසීම තුලින් ඒ ධර්ම අවබෝධය තුලින් අපේ සීලය පිහිටන බව. ඉතින් අපි බලන්න ඕන දැන් මේ සිල් අරගෙන මොකක්ද වෙන්නේ? දස අකුසලයේ දුරු වෙන එකනේ. ඒතර ප්‍රාණඝාතය, අදට්ඨාදානය, හොරකම, කාමීත්‍යාචාරය, මුසාවාදය, පිසුනා වාචය, පරුසා වාචය ආදී වශයෙන් මෙන්න මේ දස අකුසල් කරන එක තමයි එයාගෙන් නතර වෙන්නේ. ඒතර බලන්න ඕන ඇයි එයාට දස අකුසලයක් සිද්ධ වෙන්නේ කියලා. දැන් අපිට සතෙක් මරන්න වෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම හේතුවක් තියෙනවා. නිකන් අපි මරන්නේ නැහැ. හොරකමක් කරන්න හිතෙනවා නම් අපිට හේතුවක් තියෙනවා. කේලමක් කියන්න හිතෙනවා නම් අපිට හේතුවක් තියෙනවා. එතකොට මුළු දස අකුසලේම සිද්ධ කරන්නේ අපි හේතුවක් මත. මෙන්න මේ හේතුව මොකද්ද කියලා බැලුවහම අපිට මේ දස අකුසලයේ සිද්ධ වෙන පාර අපිට පේන්න ගන්නවා. ඉතින් කල්පනා කරලා බලන්න ඇයි අපිට දස අකුසලයක් කරන්න හිතෙන්නේ? අපිට ඇයි සතෙක් මරන්නේ? ඇයි අපිට හොරකමක් කරන්න හිතෙන්නේ? ඇයි අපිට කේලමක් කියලා බිඳවන්න හිතෙන්නේ? මේ ආකාරයෙන් බැලුවහම ඇයි අපිට පරුස වචනයක් කියලා කාට හරි රිදවන්න හිතෙන්නේ? අපි මොනවා හරි තැනකට වටිනාකමක් දෙනවා. මෙන්න මේ වටිනාකම අපිට ප්‍රියමනාපයි, ඒ වගේම ආස්වාදජනකයි. මෙන්න මේ වටිනාකම උඩ තමයි ඔන්න ඔය දස අකුසලයට වැටෙන්න පටන් ගන්න. නිකම්ම ගිහිල්ලා වැටෙනව නෙමෙයි. එතකොට අපිට පේනවා මෙන්න මේ වටිනාකම උඩ නැත්තම් ඉංග්‍රීසි භාෂාවෙන් මේ වටිනාකම ඩ්‍රයිව් කරනවා මෙන්න මේ දස අකුසලයට යනකම්. එතකොට මෙන්න මෙතන හරි සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක්. එහෙනම් වටිනාකමක් දීම තුළ අපිට දස අකුසලයට යන තැනට උනත් වෙන්න පුළුවන්. එහෙනම් දස අකුසලයේ දුරු කරගන්න ඕන නම් සීලේ පිහිටන්න ඕන නම් මෙන්න මේ වටිනාකම බහින්න ඕන. මෙන්න මෙතන හරි ලස්සන තැනක්. එහෙනම් මේ වටිනාකම බැහැ ගන්න අපි මොකක්ද කරන්න ඕන කියන කාරණාව තමයි අපේ ධර්ම අවබෝධය කියන කාරණාව එළඹෙන්නේ. අන්න ඒකින්ද මේ වටිනාකම බැස්සොත් අපි අසාධාරණකමින් අකටයුතුකම් කරලා
හිංසාවෙන් වරදක් කරලා දේවල් රැස් කරගන්න, විඳින්න, දැනගන්න මෙන්න මේකට යන්නේ නැහැ. හැබැයි වටිනාකම තිබ්බොත් අපි අසාධාරණ කනුත් කරනවා, අකටයුතු කනුත් කරනවා, හිංසාවලුත් කරනවා, වරදවල් කරනවා, රැස් කරන්න දඟලනවා, විඳින්න දඟලනවා, දැනගන්න දඟලනවා. ඒතර මෙන්න මේ දැඟලිල්ල මොකක් උඩද වෙන්නේ? මෙන්න මේ වටිනාකම උඩ. එහෙනම් අපිට පැහැදිලි සීලේ පිහිටන්න බැරි වෙන්නේ ඇයි? අපි දේවල් වලට වටිනාකම් දෙන්න පටන් ගන්නවා. ගතට වේවා, හිතට වේවා, බාහිර දෙයකට වේවා, අදහසකට වේවා, අපි මේ වටිනාකම් දෙන්න පටන් ගැනීමෙන් තමයි අපිට මේ සීලය පිහිටන්නේ නැත්තේ. ඉතින් මෙන්න මේක ඇතුලේ අපිට පේනවා දැන් අපි පැවිදි වුණත් අපිට දේවල් වටිනවා නම් අපිට සීලයක් පිහිටන්නේ නැහැ. ඒ වගේම කවුරු හරි ගිහි වුණත් වටිනාකම දීම අඩු වෙනවා නම් එයාට සීලයක් පිහිටනවා. එතකොට සීලය පිහිටීමට වැදගත් වෙන්නේ පැවිදිද ගිහිද කියන එකටත් වඩා එයාට වැදගත් වෙන්නේ එයා වටිනාකමක් දෙනවද නැද්ද කියන එක උඩ. එහෙනම් ගිහි වේවා පැවිදි වේවා වටිනාකමක් දෙනවා නම් එයාට සීලයක පිහිටන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ගිහි වේවා පැවිදි වේවා එයාගේ වටිනාකම එයා එන්න දුරු කරගෙන යනවා නම් එයාට පිහිටි සීලයක් පටන් ගන්නවා. මෙන්න මේ විදිහට තමයි සෝතාපන්න ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරිහත් ඵලය කියන පිහිටි සීලය එන්න පටන් ගන්න. අන්න එතනදී අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ ධර්ම ශ්‍රවණය කරන්න කලින් සීලයක පිහිටනවා කියන කාරණාව ටිකක් අපහසුයි. මොකද සීලයක පිහිටන්නේ වටිනාකම අඩු වෙලානේ. එහෙනම් වටිනාකම කොහොමද අඩු වෙන්නේ? ධර්ම ශ්‍රවණයට කලින්. අන්න එතනදි තමයි අපිට පැහැදිලි කරන්න වෙන්නේ මෙන්න මේ කල්යාණ මිත්‍රයෙක්ගේ තියෙන වැදගත්කම. ධර්මයේ දන්න කල්යාණ මිත්‍රයෙක් මොකද්ද කරන්නේ? එයා ශ්‍රාවකයව මෙන්න මේ වටිනාකම දුරු වෙන විදියට, වටිනාකම අඩු වෙන විදියට එයා ධර්මයේ දේශනා කරන වෙලාවේ අර ශ්‍රාවකයා ඒ ධර්මයේ ශ්‍රවණය කරද්දී එයාට වටිනාකම බහින්න පටන් ගන්නවා. මෙන්න මේ අවබෝධය ඇතුලේ එයාට පංච නීවරණ දුරු වෙනවා. නැත්තම් දස අකුසලයේ දුරු වෙනවා. මෙන්න මේ දස අකුසලයේ පංච නීවරණේ දුරු වෙද්දී එයාට සීලය පිහිටන්න පටන් ගන්නවා. එහෙනම් දස අකුසලයෙන් 100% වැළකීලා සීලය සම්පූර්ණ කරගෙන බණ අහනවනේ. ඇත්තටම දස අකුසලයේ 100%ක්ම වැළකීලා සීලය සම්පූර්ණ වෙන්නේ රහතන් වහන්සේටයි. අනිත් ඕනෑම කෙනෙක්ට එයාට කෙලෙස් අනුසය තියෙන හින්දා ඕන වෙලාවක දස අකුසලයට වැටෙන්න එයාට හැකි වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මෙන්න මේ අවබෝධයත් එක්කේ සීලය පිහිටනවා මිසක් සීලය පිහිටලා පස්සේ අවබෝධය ලබා ගන්නවා කියන කාරණාව සිද්ධ වෙන්නේ නැති කාරණාවක්. ඔයන් ඔය වත ඉන්න ගියොත් ඔන්න ඔය වැඩපිළිවෙල මතු කර ඉන්න ගියොත් අවබෝධයක් නැතුව එයාට ඇත්තටම සීලයක රඟපෑමක් තමයි අවසානයේ සිද්ධ කරන්න වෙන්නේ. ඒ රඟපෑම එච්චර ලේසි එකක් නෙමෙයි. ඉතින් මෙන්න මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇතුලේ මෙන්න මේ අවබෝධය කල්යාණ මිත්‍රෙක් මගින් ලබාගෙන ඒ කෙනා ඒ ධර්ම අවබෝධය තුලින් යාට වටිනාකම් බැස්සාම ඒ කෙනාට තමන්ට සීලයක් පිහිටන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ කාරණා හොඳට තේරුම් ගත්තට පස්සේ අපිට තේරෙනවා මේ ධර්ම අවබෝධය කරගන්නේ කලින් සිල් රැකලා නෙමෙයි. එහෙනම් කල්යාණ මිත්‍රයෙක් හම්බෙලා ධර්මයේ දන්න කෙනෙක් එක්ක සාකච්ඡා කරනකොට ඒ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒ කෙනාට අවබෝධයක් එන්න පටන් අරගෙන ඒ තුලින් වටිනාකම් බහැලා එයාට සීලය පිහිටන්න ගන්නවා. එහෙනම් ආදුනික ඔබ බය වෙන්න අවශ්‍ය නැහැ. තමන්ගේ නිවන් දකින වැඩපිළිවෙල ආරම්භ කරන්න. එතකොට ඒ ආරම්භ කිරීම ඇතුලේ ඔබට සීලය පිහිටන්න පටන් ගන්නවා. ඒ තුලින් ඔබේ සීලය වර්ධනය වෙලා පූර්ණ වෙන්න අවස්ථාව ඔබට ලැබෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව මම හිතනවා පැහැදිලි කියලා. ඔබට මම අවසාන වශයෙන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔබට හිතන්න මම ඉදිරිපත් කළා මේ සාකච්ඡාව
මෙතනින් අවසන් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මොකක්ද මේ ප්‍රශ්නය? බලන්න ඔබට උත්තරයක් තියෙනවද කියලා. අපි ජීවත් වෙද්දී අපි යමකට වටිනාකමක් දුන්නොත් අපිට නිවන් දකින්න බැරි වෙනවද? හොඳට හිතන්න.